එපා අලුත්ම එඩිට්ස්. හරි මුලින්ම අපි ඩවුන්ලෝඩ් කරගත්ත එඩිට්ස් ඇප් එකට යමු. ඔයාලා එඩිට්ස් ඇප් එකට මුලින්ම ගියාම ඔයාලට සයින් ඉන් වෙන්න කියනවා Instagram account එකක් කරා. මම දැන් මේකට සයින් ඉන් වෙලා තියෙන හින්දා මට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ. ඔයාලට මේකේ යට ඔප්ෂන්ස් 5ක් විතර පෙන්නනවා. මම මේකේ පළවෙනි ඔප්ෂන් එකට ගියාම මේකෙත් අපිට ඔප්ෂන්ස් ගොඩාක් තියෙනවා. මම මේකේ STKs ඔප්ෂන් එකට ගිහිල්ලා මේ ඇඩ් බටන් එක ප්ලස් අයිකන් එක ක්ලික් කරනවා. ඒකට ගියාම අපිට මේකට මොකක් හරි idea එකක් write down an idea අපිට මොකක් හරි idea එකක් එනවා වීඩියෝ එකක් පිළිබඳව. අපි මේක උඩ type කරගෙන මේක save කරගන්නවා. එතකොට අපිට මේක කොයි වෙලේ මේ Instagram account එකේ මේ edits app එකට ඇවිල්ලා මේක බැලුවත් මෙහෙම පෙන්නනවා. ඒ වගේම අපිට මේකට ගොඩක් colors දා ගන්නත් පුළුවන්. ඒකට අපි කරන්න ඕනේ මේ උඩ තියෙන dot icon එක තියෙන්නේ. ඒක උඩ click කරන්න. ඔයාලට කැමති color එක නිකන් ඔයාලට ඒක click කරන්න පුළුවන්. ඔයාලට කැමති ටෙක්ස්ට් එකක් අර වගේම ටයිප් කරගෙන සේව් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ දෙවෙනි ඔප්ෂන් එකට ගියොත් රීල්ස් කියන්නේ එන්නේ ඔප්ෂන් එකට ගියාම අපිට මෙන්න මෙහෙම අපි දැන් Instagram එකේ ස්ක්‍රෝල් කර කර යනවා. එතකොට අපිට කැමති වීඩියෝ එකක් එනවා. අපි කැමති ඒ වගේ වීඩියෝ එකක් හදන්න කැමති. එන්නේ වීඩියෝ එක උඩ අපි ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම ස්ටික් එකක් දාගන්න පුළුවන් new video. ඊට පස්සේ ඔයාලා අර රීල්ස් එකට ගියාම ඔයාලට මේක පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට ඔඩියෝ එකට ගියාම අපි ඔඩියෝ සේව් කරගන්න පුළුවන්. ඊට පස්සේ කලෙක්ෂන් එකට අපිට කලෙක්ෂන් එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ ටෙක්ස්ට් අපිට එක ෆොන්ට් ස්ටයිල් ටෙක්ස්ට් මේකට සේව් කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් ඔප්ෂන් මේ එඩිට්ස් ඇප් එකේ තියෙනවා. ඊට පස්සේ අපි මේ දෙවෙනි ඔප්ෂන් එකට යමු. දෙවෙනි ඔප්ෂන් එකට අපි ගියාට පස්සේ අපිට මේ Instagram එකේ ස්ක්‍රෝල් කරනවා වගේ මේ වීඩියෝස් බලන්න පුළුවන්. ඊට පස්සේ ටුට්ටක් ඉන්ටර්ෆේස් එක වෙනස්. ඔයාලට ඊට පස්සේ පේනවා ඇති දැන් මම මෙන්න මෙහෙම මේ වීඩියෝ එක මේ සයිඩ් එකේ ප්ලස් අයිකන් එකක් තියෙනවා. good morning ප්ලස් අයිකන් එක උඩ ක්ලික් කරලා අර මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නුවේ රීල්ස් එකේ ඒ වගේ අපිට ස්ටිකි එකක් මොකක් හරි ස්ටිකර් එකක් අපිට කැමති එකක් දාගෙන සේව් කරගන්න පුළුවන්. මම දැන් මෙහෙම next දාලා සේව් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට පෙන්නනවා ටිකක් යටින් ඔයාලට පේනවා save icon එකක් වගේ. ඒක උඩ ක්ලික් කරගත්තාම ඔයාලට මේක save කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ inspirations කියලා option එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරලා අපිට following කියන option එකට ගිහිල්ලා අපි follow කරව කට්ටියගේ videos අපි දැන් කවරි follow කරලා තියෙනවා. ඒ කට්ටියගේ videos අපිට මේ following option එක හරහා බලන්න පුළුවන්. inspiration following අතර වෙනස තමයි ඉන්ස්පිරේෂන් එකේ අපිට ලෝකෙ තියෙන හැම වීඩියෝ එකක්ම එනවා. ෆලෝවින් එකේ අපි ෆලෝ කරපු කට්ටියගේ විතරයි එන්නේ. ඊට පස්සේ අපි මේ තුන්වෙනි ඔප්ෂන් එකට ගියාම අපිට මේක නිව් ප්‍රොජෙක්ට් අපිට මේක වැදගත් මේක මේ නිව් ප්‍රොජෙක්ට් දීලා අපිට කැමති වීඩියෝස් දැන් මම මෙහෙම වීඩියෝස් ෆොටෝස් ඕන එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඇඩ් කරගෙන එඩිට් කරගන්න පුළුවන්. මම දැන් මෙන්න මෙහෙම මම දැන් ගත්ත වීඩියෝ එකක් ඇඩ් කරගෙන මේ රයිට් ලකුණ ක්ලික් කරගන්නවා. ඊට පස්සේ අපිට ටිකක් මේක ලෝඩ් වෙනවා. ඊට පස්සේ දැන් ඔයාලට මේක ලෝඩ් වෙලා ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි වෙන්නේ එඩිටින් ටූල් එකේ. ඔයාලට මේකේ ගොඩාක් දැන් අපිට මේකේ විශේෂත්වය තමයි CapCut වලට වඩා මේ ටයිම් එක හරියට පෙන්වනවා. අපි දැන් මෙහෙම ස්ක්‍රෝල් කරද්දි මේ ටයිම් එක දැන් මෙතන අපිට තප්පර කීයක් තියෙනවද මේ වීඩියෝ එක මේක දැන් කීවෙනි තප්පරේද මේ යන්නේ. ඒ වගේ ටිකක් අර ඩිස්ප්ලේ කරනවා ටිකක් ලොකුවට. ඒ වගේ වැදගත්කමක් තියෙනවා. එතකොට අපිට එඩිට් කරගන්න ලේසි. ඒ වගේම තමයි මේකේ pro version watermark මොකුත් නැහැ. ඒකින්ද අපිට ලස්සනට වැඩේ එඩිට් කරගන්න පුළුවන්. ඕන tool එකක් පාවිච්චි කරන්න පුළුවන්. pro version වල වගේ අර buy කරන්න නැහැ, ගෙවන්න නැහැ CapCut එකේ වගේ. ඊට පස්සේ අපිට මේකේ යටත් options ගොඩක් තියෙනවා. audio, just filters, overlay, stickers, cut out එහෙම ගොඩාක් options තියෙනවා. මේකත් CapCut එක වගේම තමයි වෙනස තමයි pro version නැහැ. මේක අපි ඔඩියෝ එකට ගියාට පස්සේ දැන් මම මෙන්න මෙහෙම අපිට මේ දැන්ට පබ්ලිෂ් කරලා තියෙන ලෝකේ තියෙන ඕනම සින්දුවක් මේකේ ගොඩක් ඉංග්‍රීසි songs තමයි තියෙන්නේ. මම දැන් මෙන්න මෙහෙම සින්දුවක් සර්ච් කර ගන්නවා. ඊට පස්සේ දැන් මට ටික වෙලාවකින් එනවා මෙන්න මෙහෙම songs. මම දැන් මෙන්න මේක දැන් මම සර්ච් කරගත්ත song එක ක්ලික් කරනවා. හරි දැන් වලට මෙතනින් චුට්ටක් ප්ලේ වෙයි මේක. ඊට පස්සේ මේ අර චුට්ට ඇරෝ අයිකන් එක ක්ලික් කරාට පස්සේ වලට මෙන්න මේ වගේ ටිකක් ලෝඩ් වෙනවා. ඊට පස්සේ අපිට නිකන් මේකේ ඉන්ටර්ෆේස් එකකින් පෙන්නනවා දැන් මේ සවුන්ඩ් එක යනවා. දැන් සවුන්ඩ් එක යනවා පෙන්නනවා. ඊට පස්සේ ඔයාලා මේ ඩන් කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරාට පස්සේ මේ වගේ තමයි තියෙන්නේ. මේක ඔයාලට ෆින්ගර් එකෙන් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඕන ටයිම් ලයින් එකකට. ඒ වගේ අපිට CapCut වගේම තමයි CapCut ඉන්ටර්ෆේස් එකම තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේකේ සේව්ඩ් ඒවා තියෙන ට්‍රෙන්ඩින් යන
ඔඩියෝස් තියෙනවා නම් ඔරිජිනල් ඔඩියෝස් රොයල්ටි ෆිල්ටර් ෆ්‍රී කියලා තියෙනවා. ඒ වගේ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඊට පස්සේ ටෙස්ට් එක උඩ ක්ලික් කරාම අපිට කැමති ටෙස්ට් එකක් දාගන්න පුළුවන්. මම දැන් මෙහෙම තෑන්ක්ස් කියලා දාගන්නවා. ඊට පස්සේ ඔයාලා පෙන්වන්න ඇති මේකේ අපි පළවෙනිට මේ ඔප්ෂන්ස් මේකෙත් ගොඩක් තියෙනවා. මම මේ ඔප්ෂන් එකට ගියාට පස්සේ අපිට මේකේ ෆොන්ට්ස් classic light signature editor bubble typewriter ඔහොම ගොඩක් ෆොන්ට් ස්ටයිල් තියෙනවා. ඔක්කොම ෆ්‍රී. ඊට පස්සේ මේ කලර් ඔප්ෂන් එකට ගියාම අපිට මේ my color ඔප්ෂන් එක හරහා අපේම කලර් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මේකෙන් අපිට මුලින්ම ෆොන්ට් එකේ කලර් එක දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ සෙකන්ඩරි එකෙන් නිකන් අර අවුට්ලයින් එකක් වගේ තියෙන්නේ. ඒකේ කලර් එක උනත් වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකේ ඇනිමේෂන් තියෙනවා. මේ typewriter කියන එක ලස්සනට එනවා. jump zoom step by step ඔහොම හුඟක් ඔප්ෂන්ස් මේකෙත් තියෙනවා. ඒක CapCut එක වගේම තමයි. මේකේ වෙනස pro version එකක් නෑ. සම්පූර්ණ free. ඊට පස්සේ මේක අපිට text to speech duplicate ඔය වගේ ඔප්ෂන්ස් තියෙනවා. ඊට පස්සේ මේක අපිට split ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ස්ප්ලිට් කරගන්න කියන්නේ ඕන තැනකින් කට් කරගන්න පුළුවන්. කට් කරගෙන වොලියුම් එක වෙනස් කරගන්න පුළුවන්. මේ වගේ ගොඩාක් ඔප්ෂන්ස් අපිට තියෙනවා CapCut එකේ වගේම තමයි. මම දැන් මෙහෙම වොලියුම් එක චුට්ටක් ඇඩ්ජස්ට් කරගෙන මේක ආයේ වොලියුම් ඇඩ්ජස්ට් කරලා ඩුප්ලිකේට් ස්ලිප් බීට්ස් ඔය වගේ ඔප්ෂන්ස් ගොඩාක් තියෙනවා. මේකේ විශේෂත්වයක් තමයි දැන් මේක අපි වීඩියෝස් වල තරම ඊට එහා දැන් ඔඩියෝ එක යන්නේ නැහැ. එතනින් එහාට ස්ටොප් වෙනවා. ඒ වගේ ගොඩක් ඔප්ෂන් එකක් තියෙනවා. දැන් පේනවනේ දැන් ඉස්සෙල්ලා ඔඩියෝ එක තිබ්බ මට්ටමට වඩා දැන් අර ඩුප්ලිකේට් කරාට පස්සේ ෆොටෝ එක අරක ඔඩියෝ එක තව වැඩි වුණා. ඒ වගේ අපිට මේකේ ඔප්ෂන්ස් තියෙනවා. ඊට පස්සේ මේ වොයිස් එක හරහා අපිට මේක අලෝ කරගන්න ඕනේ මුලින්ම. වොයිස් එක හරහා අපිට ඩබින් කරන්න මොකක් හරි වීඩියෝ එකකට දැන් මම මේ වීඩියෝ එකට ඩබින් කරනවා. ඒ වගේ ඔයාලට මේකට ඩබ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ රයිට් අයිකන් එක ක්ලික් කරලා ඔයාලට ඔඩියෝ එකක් දාගන්න පුළුවන්. කැප්ෂන් එකෙන් ඔයාලා දන්නා වොයිස් කවර් all ඔඩියෝස් දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ෆිල්ටර්ස් වෙනති මම දැන් මෙන්න මේ සිම්පල් ඔහොම ක්‍රිස්ප් ඔහොම ගොඩාක් ඔප්ෂන්ස් තියෙනවා මේකේ. ඊට පස්සේ මේවත් අපිට වෙනස් කර ගන්න පුළුවන්. ඕවලේ තියෙනවා ඒකත් කට්ටිම ඔයාලා දන්නවා sound effects ඔයාලට මේකෙන් sound දාගන්න පුළුවන්. cut out auto cut out custom එහෙමත් තියෙනවා. sticker කියලත් ඔප්ෂන් එකක් තියෙනවා. sticker එකෙන් අපිට කැමති sticker එකක් මෙයාලා අපිට ගොඩක් ස්ටිකර්ස් දීලා තියෙනවා. අපිට මේවා සර්ච් කරලා එහෙම ගන්න පුළුවන්. මම දැන් මෙන්න මෙහෙම පළවෙනි ස්ටිකර් එක උඩ ක්ලික් කරගන්නවා. හරි මම මෙන්න මෙහෙම දැන් මේ ස්ටිකර් එක උඩ ක්ලික් කරගන්නවා. මේකත් අපිට කට් අවුට් කරගන්න පුළුවන්, ඩුප්ලිකේට් කරගන්න පුළුවන්, ඩිලීට් කරගන්න පුළුවන්. ඔය වගේ ගොඩාක් ඔප්ෂන්ස් තියෙනවා. ඒ වගේ ඔප්ෂන්ස් CapCut එකේ ඉන්ටර්ෆේස් එකම තමයි මේකේ තියෙන්නේ. ඔයාලට මේක විශේෂත්වම දේ තමයි මේකට මේ ඇඩ් බටන් එක උඩ ක්ලික් කරලා තව ඇඩ් කරගන්න පුළුවන් වීඩියෝස් එහෙම. ඒ වගේම මේකේ මේ HD කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරලා ඔයාලට මේකේ රෙසොලූෂන් එක බලා ගන්න පුළුවන්. එක්ස්පෝර්ට් ඔප්ෂන් එක උඩ ක්ලික් කරලා මේ වීඩියෝ එක ඔයාලට එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. මේක දැන් මේ විදිහට normally එක්ස්පෝර්ට් වෙනවා. සාමාන්‍ය ඔයාලගේ මොබයිල් ෆෝන් එකේ RAM එක ස්ටෝරේජ් එක අනුව තමයි මේක මැනේජ් වෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට පේනවා දැන් මේක මේ ෆිල් වෙන්නේ edits app එකේ colors use කරලා තියෙන්නේ app icon එකට. ඒ වගේ icon එකේ colors වලින් තමයි මේක ලස්සනට fill වෙගෙන යන්නේ. ඒ වගේ ලස්සන interface එකකින් මේක export වෙනවා අපිට පෙන්නනවා. ඒ වගේ ගොඩාක් අර features CapCut එකට වැඩිය CapCut එකේ pro version තියෙනවා. pro version එකේ පාවිච්චි කරන් විතරක් පාවිච්චි කරන්න පුළුවන් options තියෙනවා. මේ හැබැයි මේ edits app එකේ pro versions නෑ. TikTok app එක හරහා CapCut හැදුවා වගේ Facebook ආයතනය සහ Instagram ආයතනය එකතු වෙලා තමයි මේ edits app එක හදලා තියෙන්නේ. එයාලගේ videos එයාලගේ app වලට දාන videos වලට හදාගන්න ඔයාලට මේක export වුණාම directly මොකක් හරි Instagram account එකකට Facebook account එකකට මේක share කරගන්න පුළුවන් මේ options හරහා. ඒ වගේම ඔයාලට පේන්න ඇති මෙතන හතරවෙනියට download කියලා option එකක් තියෙනවා. ඒ option එක හරහා ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ඔයාලගේ gallery එකට download කරගන්න. ඔයාලට මෙතන voice එක ඇතුවද download කරගන්න ඕනේ නැතුවද කියලා select කරගන්න පුළුවන්. මම මේක දැන් මෙහෙම download කරගන්නවා.
හරි. මම දැන් ආයේ බෑක් යනවා. බෑක් ගියාට පස්සේ අපිට මේකේ new project එක යටින් අපිට අර CapCut එකේ වගේම project එක save වෙලා තියෙනවා. අපිට ඕන වෙලාවක ආයේ මේක අරන් edit කරලා export කරලා ගන්න පුළුවන්. එතකොට අපිට ඒකත් විශේෂත්වයක් වෙනවා. ඊට පස්සේ අපිට මේකේ හතරවෙනි ඔප්ෂන් එක විදිහට මේකේ live recording වගේ කරගන්න පුළුවන්. මම දැන් මේක continue කරගන්නවා. continue කරගෙන මම මේක allow කරගන්නවා. ඊට පස්සේ මේ වගේ ඔප්ෂන් එකක් තමයි අපිට එන්නේ. ඊට පස්සේ ඔයාලට මේකෙන් මේකට මොකක් හරි නෝට් එකක් දාගන්න පුළුවන්, resolution එක වෙනස් කරගන්න පුළුවන්, green screen දාගන්න පුළුවන්. ඒ වගේ හුඟක් ඔප්ෂන්ස් තියෙනවා. මේක zoom out zoom කරගන්න පුළුවන්. ඔක්කොම ඔයාලා මේකේ background එකේ ඔයාලට ගොඩාක් මේ සාමාන්‍ය live option එක live දෙනවා නම් ඔයාලට මේ option එක use කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තව තියෙනවා flashlight, AI tools, HD resolution ඔය වගේ ගොඩාක් තියෙනවා. ඊට පස්සේ අපි මේ හතරවෙනි ඔප්ෂන් එකට ගියාම තමයි අපිට පෙන්වන්නේ අපේ ඇනලයිස් එක. අපි දැන් මේක මම මේ account එක වැඩි use කරන්නේ නැති හින්දා මේක මම videos දාන්න නැති හින්දා මොකොත් ඇනලයිස් පෙන්වන්නේ නැහැ. නැත්නම් අපිට videos වල views, account reach කරලා තියෙන ඒවා ඔක්කොම පෙන්වනවා. list, most views, most like ඔක්කොම පෙන්වනවා. ඊට පස්සේ අපිට මේක උඩ click කරලා මෙහෙම දිනේ බලා ගන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් වැඩ අපිට මේ app එක හරහා කරගන්න පුළුවන්. ඉතින් කොහොමද වීඩියෝ එක? ඔයාලා අපේ වීඩියෝ එකට කැමති නම් පල්ලෙහා තියෙන like button එක click කරලා subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් තවත් දවසකින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන්න. අදට අපි සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.